මිනිස්සුන්ට ජීවිතේ එක එක විදිහේ විශ්වාස තියෙනවනේ. ඉතින් මම විශ්වාස කරනවා මම දල්දා මාලිගාවට ගිහිල්ලා ඉගෙන හැමදේම මට හම්බෙනවා කියලා. ඒ නිසා 2025 මටයි මගේ කේන්ති පාලටයි අපි දෙන්නටම වැදගත් අවුරුද්දක් නිසා මම හිතුවා එයාවත් එකගෙන මේ ගමන යන්න. 2025 එයාට ජොබ් එකක් කරන්න හම්බෙනවා. මම මගේ ඉන්ටර්න්ෂිප් එකට යනවා. ඒක තමයි මේ වගේ තියෙන ලොකුම විශේෂත්වය. අනිත් එක තමයි මෙයාගේ ග්‍රැජුවේෂන් එක තියෙන්නේ මේ අවුරුද්දේ. මේක මං ගොඩාක් බලාපොරොත්තු තියාගෙන යන ගමනක් හින්දා මම මේක මාස ගානකට කලින් ප්ලෑන් කරේ. ගෙනියන්න ඕන දේවල් හැමදේම ලස්සනට ලෑස්ති කරගෙන ෂෝක් එකට පූජාවට වෙලාවටම යන්න පුළුවන් වුණා. දසුනකි මාගේ හදවත පතුලේ සිතම් කළා අද ඔය දැස මාගේ. Nothing is more endearing than a boy singing his heart out for his girl. But when his singing sound like a broken radio, it's different kind of love to tolerate. Haras vela tandadi කොහොම හරි අපි බලාපොරොත්තු වෙච්ච වෙලාවටම අපි නුවරට ආවා. अभी मुझ में कहीं बाकी थोड़ी सी है जिंदगी जगी धड़कन नहीं जाना जिंदा हूँ मैं तो अभी कुछ ऐसी लगन इस लम्हे में ये लम्हा कहा අපි යනකොටම පූජාව පටන් අරගන්න ළඟ නිසා අපි කෙනෙක් මාලිගාවට ගියේ. ඒ නිසා ඊළඟට අපි ගෙනාපු ඖෂධ කිලම්පස කිරිපිඩි මේ හැමදේම අරගෙන අපි ගියා බෝධි පූජාවක් තියලා එන්න. අපි මේ ඔක්කොම ගොඩ වෙලාවක් ගත්ත නිසා අපි දවල්ට කන ටයිම් එක ටිකක් පහු වුණා. ඒසල් දුවගෙන ගිහින් කෑවා. ඒ නිසා අපිට වීඩියෝ එක ගන්නත් ඇත්තටම ගෙනාවා අමතක වුණා. ඒ තරම් බඩගිනිදී අපි චිකන් රාමෙන් එකකුයි චීස් කොත්තුවකුයි තමයි මීට අමතරව ගත්තේ. ඒ ඔක්කොම කාලා අපිට තව ගොඩ දුරක් පයින් යන්න තිබුණ වාහනේ නවත්තපු තැනට ඒ යනකොට බඩ බැහැලා නිසා අපි ආයේ අච්චාරු ගන්න සහස් උයනට ගියා. එතනින් අච්චාරු අරගෙන යන ගමන් කන්න අපි ඊළඟට ගියා KCC එකේ පැත්තේ. ඒ පැත්තට ගිහින් මොනවා හරි බොනවා කියලා හිතුවා. මොකද අපි දවල් වෙලා තමයි පයින් ගියේ හැමතැනම සමහර හරි බීලා යනවා කියලා හිතුවා. මං කලින් පාරක මෙතනට ඇවිල්ලා ගත්ත එක රස නැති නිසා මම ඕල්රෙඩි දන්න දෙයක් ඕඩර් කරේ. හැබැයි එයා ගත්තේ වෙනස්ම එකක්. ඒක නම් නියමටම තිබුණා. අන්තිමට මම ඒකත් පිව්වා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක කුණ පොල්ලට බඩු හොයන්න ගියා. අපි දෙන්න ගන්න අඩුවට ගන්න පුළුවන් දේවල් හොය සම්පූර්ණයෙන්ම හැම තැනම ඇවිත්. මොකෝ ගාන වැඩිද? උන්නේ තින් ලොකුයි පොඩි කියලා නෑ මේවත් තිබුණා යන්න. අපි කීප දවසේ මෙයාලගේ ෂූට් එකේ අන්තිම දවස් දෙක නිසා ගොඩාක් සයිසස් තිබුණ නැති වුණත් ලස්සන ෂූස් තිබුණා. අපි ඒවත් අරගෙන හවස් වෙන්න කලින් ගෙදර එන්න ඕන නිසා නුවරින් පිටත් වුණා. මම ඉන්නේ ආයකනම් හැමතිස්සෙම I shut down my brain. Let me show you the example. හරි විනාඩියකට එක්කඩ කරන්න. එහෙම. මාරුයි මට. විනාඩියක් යනවා.
වීඩියෝ එක එඩිට් කරනකොට මට හිතුනේ සියවනමන්ට ඇත්තටම අමාරුයි තියෙන එක පැය 24ම කියවන්නේ. ඇත්තටම ඒක අහන් ඉන්න එක ලොකු හැකියාවක්. මේ සාස්ත්‍රීය අචාර්ය සෑහෙන වෛරල් වුණා TikTok වල. ඒ නිසා මම හිතුවේ තියකම මේ කනවා කියලා. මේකේ අපි ගත්තේ සියඹල එකයි ඇඹරල්ල එකකුයි. ඇඹරල්ලගේ අඹක් තිබ්බද කොහෙද? මේ සියඹල එක නම් මට වැඩි සෙට් වුණේ නැහැ. හැබැයි එයාට නම් මේක රසයි කිව්වා. මම වැඩිපුරම කැමති මෙන්න මේකට. මේක හොඳට සැරට කොච්චි ගාලා හදලා තිබ්බේ නියමයි. එහෙනම් අදට බ්ලොග් එක ඉවරයි. අපි ආයේ ලස්සන දවසකින් හම්බෙමු. bye bye.